කැනඩා ගයක් ගන්නකොට ෆස්ට් ටයිම් හෝම් බය කෙනෙක් විදිහට ගොඩාක් බෙනිෆිට් තියෙනවානේ. ටැක්ස් රිෆන්ඩ්, ටැක්ස් ක්‍රෙඩිට්, රිබේට් ඒ ඔක්කොම එකතු කරාම 5000ක් 10000ක් 15000ක් සමහරට 20000ක් විතර වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඔන්ටාරියෝ වල නම් ලෑන්ඩ් ට්‍රාන්ස්ෆර් ටැක්ස් රිබේට් එක 4000ක් විතර හම්බ වෙනවා. සිටි ඔෆ් ටොරොන්ටෝ එකෙන් රිබේට් එක 4000ක් විතර හම්බ වෙනවා. ටැක්ස් ක්‍රෙඩිට් එක 1500ක් හම්බ වෙනවා. ඒත් එකම ෆස්ට් හෝම් සේවිංස් account එක හරහා ටැක්ස් රිෆන්ඩ් ගන්න පුළුවන්. RRSP එක හරහා ටැක්ස් රිෆන්ඩ් ගන්න පුළුවන්. මේ හරියට ස්ට්‍රැටජයිස් කරාම චයිල්ඩ් ටැක්ස් බෙනිෆිට් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ හැම බෙනිෆිට් එකක්ම ෆස්ට් ටයිම් හෝම් බයර් කෙනෙකුට තිබුණාට ඒක ගන්න එක ලේසි නෑ. මොකද CRA එක පත්තරේ ඇඩ්වර්ටයිස් කරන්නේවත් ටීවී එකේවත් පෙන්නන්නේ නෑනේ මේ කොහොමද රිෆන්ඩ්ස් ගන්න කියලා. මේක ස්ට්‍රැටජයිස් කරලා තමන්ගේ රිෆන්ඩ් එක ගන්න එක හරි ඉම්පෝටන්ට් එකක්. මොකද ආයි ෆස්ට් ටයිම් හෝම් බයර් කෙනෙක් වෙන්නේ නෑනේ. ඒ වගේම තමයි දැන් මේක දැනන් හිටියාම දන්නවනේ බෙනිෆිට්ස් අපිට ගොඩාක් තියෙනවායි කියලා එක. ෆස්ට් ටයිම් හෝම් බයර් කෙනෙක් විදියට මේ බෙනිෆිට් එක ගන්න ඕනේ. මොකද ආයි ෆස්ට් ටයිම් හෝම් බයර් කෙනෙක් වෙන්නේ නැහනේ. අද ගාමිනිස් හෝම් බයර් චැලෙන්ජ් එකේ 9 වෙනි දවස්. මේක දවස් 14ක චැලෙන්ජ් එකක් නේ. ඉතින් මේ චැලෙන්ජ් එක හරහා බලාපොරොත්තු වෙන්නේ දැන් කැනඩාවට ආවම මේ සිස්ටම් එක සම්පූර්ණ වෙනස්නේ. ඉතින් මේ ගැන අවබෝධයක් අරගෙන ෆස්ට් ටයිම් හෝම් බයර් කෙනෙක් විදියට කැනඩාවේ කොහේ හිටියත් ගයක් ගන්නකොට මොනවද දැනගන්න ඕනේ. මේ කොහොමද මේක කරගන්නේ කියලා අයිඩියාවක් එන එක වටිනවනේ. ඉතින් මේක දවස් 14ම මේක ෆලෝ කරා නම් ලොකු දැනුමක් එයි කැනඩාවේ ගයක් ගන්නකොට මොනවද කළ යුත්තේ මොනවද නොකළ යුත්තේ කොහොමද මේක ප්ලෑන් කරන්න කියලා. එහෙනම් ආයි හෙට හම්බෙමු තවත් වීඩියෝ එකකින්.